කාලයකට කලින් මම එල්ඩර්ස්ලා දැක්කාම මම හිතුවේ යාළුවා ස්පිරිචුවල් කියලා. මොකද මම දැක්කා යාළුවා ගොඩක් ටංග්ස් වලින් කතා කරනවා. ඒ වගේම මේගොල්ලෝ අනාගත වාක්‍ය කියනවා. තව විෂන්ස් වලින්, ඩ්‍රීම්ස් වලින් දෙවියන් වහන්සේගේ එළිදරව් දකිනවා. ඒ වගේම ඒගොල්ලොන්ට ඒවායේ මීනින් එක තේරුම ගැන එළිදරව්වකුත් තියෙනවා. ඉතින් මට දැනුනේ එයාලා හරිම විශේෂයි වගේ. ඉතින් ඒ වගේ මම හිතුවා එයාලා හරිම ආත්මිකයි. හරිම වෙනස් කියලා. මොකද ඒ කාලේ මම ගොඩාක් දීමනා කියන්නේ මොනවද කියලා මට තේරුමක් තිබුණේ නැහැ. ඒ වගේම දීමනා තිබුණා වුණත් මම ඒවා දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් ඒ වගේ හේතුන් මත ඒත් පස්සේ කාලෙක මම දැනගත දේ තමයි ආත්මික දීමනා තුළින් කෙනෙකුගේ ආත්මිකත්වය සම්පූර්ණයෙන් මනින්න බෑ කියලා. ආත්මික ගමනේ ප්‍රතිඵලයක් විදිහට ආත්මික දීමනා ලැබෙන්න පුළුවන්. මොකද සුද්ධාත්මයන්න් වහන්සේගේ ප්‍රකාශ වීමක් තමයි ආත්මික දීමනා. ඒ වගේම උන්වහන්සේ තමන් කැමති විදිහට එක්කනාට අපි ආත්මික වුණත් නැතත් අමුතු විශේෂයක් නැතත් උන්වහන්සේ කැමති විදිහට අපි එක්කනාට ආත්මික දීමනා ලබා දෙනවා. එහෙම ආත්මයන්න් වහන්සේ දෙන්නේ ස්වභාවයේ වර්ධනය වීම වෙනුවෙන්. ඊටත් පස්සේ කාලෙකදී මම දැක්කා මේ දීමනා තියන අය එකපාරටම පාපයට වැටෙනවා. නැත්නම් දෙවියන් වහන්සේ කැමැත්තෙන් පිට වැඩ කරනවා, කඩා වැටීම් වෙනවා. එතකොටත් මට තේරුම් යන්න පටන් ගත්තා ඒ කියන්නේ මේක මම හිතන විදිහට ආත්මිකත්වය නෙවෙයි කියලා. මොකද මම දැකලා තියෙනවා එක එක්කෙනා එක එක විදිහේ ගොඩාක් ඉගැන්වීම් කරනවා ආත්මිකත්වය මේකයි හවල් කෙනා හරිම ආත්මික කෙනෙක් කියලා. ඉතින් දෙවියන් වහන්සේ තුල මට ඉගෙන ගන්න ලැබුණ දේ උන්වහන්සේ මට ඉගැන්වුව දේ තමයි ආත්මිකත්වය කියන්නේ උන්වහන්සේගේ ස්වභාවය. මොකද අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. ඉතින් උන්වහන්සේගෙන් තමයි මේ ආත්මිකත්වය කියන දේ පටන් ගන්නෙ. අපි ගැලවීම ලැබුවට පස්සේ අපි දන්නවා අපිට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා අපි තුල. ඉතින් අපි දෙවියන් වහන්සේත් එක්ක ආත්මයෙන් සම්බන්ධ වෙනකොට අපි ආත්මික වෙනවා. උන්වහන්සේත් එක්ක ආත්මයෙන් සම්බන්ධ වෙලා ගමන් කරද්දී අපි ආත්මික වෙනවා. ඒ වගේම ඔයාලත් දැකලා ඇති මමත් දැකලා තියෙනවා මිනිස්සු තරංගයට වගේ ආත්මිකත්වය මානිනවා. ඒක මට ලොකු ප්‍රශ්නයක්. කෙනෙක් කොයිතරම් දුර දෙවියන් වහන්සේත් එක්ක ආත්මයෙන් සම්බන්ධ වෙලා ගමන් කරනවාද කියලා දන්නේ දෙවියන් වහන්සේ විතරයි. අපිට යම් තරමකට ඒක හිතා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම අපි කෙනෙක්ගේ අතුලාන්තය ගැන අපි සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එක එක්කනාගේ ආත්මික මට්ටම් මනින එක ඇත්තටම අපි සිද්ධ කරන්න ඕනේ හොඳ දෙයක් කියලා. මොකද අපි නොදන්න දෙයක් ගැන අපිට තහවුරු කරන්න බැරි හින්දා. නමුත් මම කියන්නේ ආත්මිකයි කියන්න බෑ කියලා ආත්මික දීමනා තියෙන කෙනෙක්. මොකද අපි උන්වහන්සේත් එක්ක ආත්මයෙන් සම්බන්ධ වෙලා ගමන් කරනකොට උන්වහන්සේ අපිට දීමනා ලැබලා දෙනවා. දීමනා කියන්නේ එක කොටසක් විතරයි. නමුත් ඊට වඩා ආත්මිකයි කියන්නේ උන්වහන්සේත් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙලා ආත්මයෙන් සම්බන්ධ වෙලා ගමන් කරන එක. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලත් ආත්මික කියන වචනේ ග්‍රීක තේරුම Google search කරලා බලන්න. මම මේ කියන දෙයි මට දෙවෙනි සුගන්නපු දෙයි ඒ ග්‍රීක තේරුමයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා ඔයාලටම හොයලා දැනගන්න පුළුවන්. ඒ වගේම මම පල්ලෙහානොත් ඔයාලට ඒක දාන්නම්. ඉතින් ආයෙත් හම්බ වෙනකන් ජේසු පිහිටයි.